කෙල්ලෙක් නිසා, කොල්ලෙක් නිසා ඔයාගේ හිත පීඩාවටපත් වෙලා නම් ඔයත් සුවඳ මල් ටිකක් අරන් එන්න. ඔයාටත් ඔයාගේ නරක වැඩ අතහැර ගන්න අමාරු නම් ඔයත් සුවඳ මල් ටිකක් අරන් එන්න. ඇවිල්ලා මහා කස්සප මහරහත් තමන්ට සිල් කැඩුනා, තමන් නරක කෙනෙක් කියලා හිතන්න එපා. ඔය සෑයට ඇවිල්ලා. සෑයට ඇවිල්ලා හිතන්න ස්වාමීනි මහා කස්සපයන් වහන්සේ ඔබ වහන්සේට රාගේ නැහැ. ඔබ වහන්සේගේ හිතේ පීඩාව නැහැ. ඔබ වහන්සේගේ හිතේ දැවිල්ල නැහැ. ඔබ වහන්සේගේ හිතේ අසහනය නැහැ. ඔබ වහන්සේගේ හිතේ අකීකරුකම නැහැ. කියලා අර තමන්ගේ අඩුපාඩු හිතන්න එපා. තමන් විඳින වේදනාව මහා කස්සප මුනිදුන්ට නෑ කියලා හිතලා මල් පුදන්න. පුදලා ඒ පින් බලයෙන් මටත් ඒ වාගේ ජීවිතයක් ලැබේවා කියලා පතන්න. ඔයාගේ අඩුපාඩු ගැන දුක් වෙන්න එපා. දුක් වෙන්න එපා. ඒකෙන් ඇති තේරුමක් නැහැ. ඔයාට වැරදි හදාගන්න බැරි එක ගැන දුක් වෙන්න එපා. වැඩක් නැහැ. පන්සිල් රකින්න බෑ කියලා දුක් වෙන්න එපා. වැඩක් නැහැ. ඔයා හිතන්න රහතන් වහන්සේට මේක පුළුවන් කියලා. පුළුවන් කියලා හිත හිතා වඳින්න. රාගේ නැහැ කිය වඳින්න රහතන් වහන්සේලාට. එතකොට අපිට එන රාග ගින්නත් එක්ක අපිට පුදුම හිතෙනවා බුදුරජාණන් වහන්සේ ගැන. පුදුම හිතෙනවා රහතන් වහන්සේලා ගැන. කාලයක් යනකොට අර අරහත් ගුණේ රශ්මිය Tamanට වදිනවා. අරහත් ගුණේ රශ්මිය Tamanට වදිනවා. දැන් බලන්න ඔයාට රාගයක් ආවට පස්සේ ඔයාගේ රාගේ වැඩි වෙන්න නම් අනිවාර්යෙන් රාගික දෙයක් බලන්නම ඕන. රාගික දෙයක් අහන්නම ඕන. රාගික දෙයක් හිතන්නම ඕන. බලන්න ඒතර රාගික සමාජයක් ඇසුරු කරනකොට ඔයාගේ රාගය වැඩි වෙනවා. ඔයාට රාගය අඩු කර ගන්න ඕනේ නම් රාගේ නැති කෙනෙක් දකින්න ඕන. රාගේ නැති කෙනෙක් ගැන අහන්න ඕන. රාගේ නැති කෙනෙක් ගැන හිතන්න ඕන. රාගේ නැති කෙනෙකුට වඳින්න ඕන. එතකොට ඔයාගේ රාගය අඩු වෙනවා. ඒක ලෝක ස්වභාවයක්.